බබා ලැබුණට පස්සේ සිහි කල්පනාව අඩු වෙච්ච මේ අම්මට නර්ස්ලා ටික කරන දේ ඔයාලත් දැක්කද? මේ අම්මට බබා ලැබුණට පස්සේ එයාගේ සිහි කල්පනාව පොඩ්ඩක් අඩු වෙලා මතකය පොඩ්ඩක් අඩු වෙලා අත පය හරියට වැඩ කරන්නේ නැහැ කන්න බොන්න බෑ සෙම ටිකක් වැඩි වෙලා මෙන්න මේ වගේ පොඩි පොඩි අසනීපකම් ටිකක් ඇවිල්ලා මේ අම්මව ආයෙමත් යථා තත්වයට ගන්න කුරුණෑගල රෝහලේ 71 වාට්ටුවේ මේ හෙද්ද නිලධාරියෝ ටික සෑහෙන ලොකු කැපකිරීමක් කරනවා. ඒ අම්මව වට කරගෙන සින්දු කියනවා, ඒ අම්මගේ අතෙන් අත්පොඩි ගස්සනවා, ඒ අම්මව පුදුම තරම් සතුටින් තියන්න, ඒ අම්මව ලස්සනට hina වෙලා තියන්න මාරම මහන්සියක් ගන්නවා මේ නර්ස් නෝනලා ටික එකතු වෙලා. හදවතින්ම ස්තුතිවන්ත වෙනවා, හදවතින්ම ගෞරව කරනවා. මෙන්න මේ වගේ හෙද නිලධාරිනියෝ තමා අපේ රටට ඕනේ. අපේ රටේ සෞඛ්‍ය අංශයට ඕනේ මිනිස්සු ගැන හොඳ විදිහට හිතන, මිනිස්සු හැම මිනිස්සෙක් දිහාම කරුණාවෙන් බලන මෙන්න මේ වගේ නිලධාරී. මේ අම්මට කියන්න ඕනේ අම්මේ ඔයා හරි වාසනාවන්ත අම්මා කෙනෙක්. මොකද ගොඩාක් වෙලාවට හොස්පිටල් වලින් බබාලා ලැබුණාට පස්සේ සමහර තරුණ අම්මලා දරුවට හරියට කිරි ටික දී ගන්න බෑ. අර ඇති වෙන ප්‍රෙෂර් එක නිසා යාට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. තාමත් බයෙන් තාමත් වේදනාවෙන් ඉන්නේ අර බේබි ඩිලිවරි එකකින් පස්සේ වෙච්ච ඒ වේදනාව. එතකොට මේ වගේ අම්මලාට සමහර නර්ස්ලා අපි දැකලා තියෙනවා දරුවෝ හදාගත්තා නම් බලා ගන්න බැරිද? දරුවෝ අඬනවා කිරි ටික දෙන්න බැරිද? දරුවෝ හදන්න පුළුවන් කිරි ටික දෙන්න තේරෙන්නේ ඔන්න ඔය වගේ විවිධාකාර කතා කියලා බනිනවා. හැමෝම එහෙම නැතත් ගොඩක් නර්ස්ලා ඉන්නවා ඒ විදිහට තමයි හැසිරෙන්නේ. හැබැයි අන්න ඒ වගේ නර්ස්ලා ඉන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයක, ඒ වගේ නර්ස්ලා ඉන්න සමාජයක අම්මේ ඔයා ඇත්තටම හරි වාසනාවන්තයි වෙන්න මේ වගේ නර්ස්ලා ටිකකගේ රැකවරණය ලබන්න. හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ආයමත් වතාවක් සියලුම හෙද නිලධාරිනියන්ට මේ ඔයාලා මේ කරපු වැඩේ හරිම වටින වැඩක්. හැම කෙනෙක්ටම ආදර්ශයක් වෙන වැඩක්. හැම හොස්පිටල් එකකටම හැම වෝඩ් එකකටම හැම නර්ස් කෙනෙක්ටම ආදර්ශයක් වෙන වැඩක් ඔයාලා කරේ. මේ වීඩියෝ එකට හරි ලස්සන කමෙන්ට් ටිකක් වැටිලා තිබ්බ මම දැක්කා. මේ නර්ස්ලා ගැන. මෙයාලා මේ අම්මට විතරක් නෙමෙයි මේ වෝඩ් එකේ ඇඩ්මිට් වෙන හැම අම්මා කෙනෙක්ට මෙයාලා මේ විදිහට සලකනවලු. හැම බබෙක්ව මෙයාලා හරි ආදරෙන් බලා ගන්නවලු. සමහර දුවලගේ අම්මලා කමෙන්ට්ස් දාලා තිබ්බ මේ වීඩියෝ එකට එයාගේ දුවව හොස්පිටල් එකට ඇඩ්මිට් කරාට පස්සේ මේ නර්ස්ලා එයාලව බලාගත්ත විදිය ගැන කියලා. පුදුම සතුටු හිතුණා ඒ කමෙන්ට්ස් දකිද්දි. මොකද ගොඩාක් වෙලාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න නර්ස්ලා ගැන සමහර සිකියුරිටිලා ගැන අපි දකින්නේ හොඳ අදහස් නෙමෙයි. මිනිස්සු ළඟ තියෙන හොඳ ආකල්ප නෙමෙයි. අන්න ඒ ආකල්ප වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ අයගේ මේ වගේ වැඩවලින්. මේ දේ දැක්කහම ඔයාට මොකද හිතුනේ? ඔයාට හිතෙන දේත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි අපි ප්‍රාර්ථනා කරමු මේ අම්මට ඉක්මන් සුවය ලැබෙන්න කියලා.